සුබ දවසක් හැමෝටම. අපි අද අරගෙන ආවේ ගොඩක් අය ආස කරන හොරර් ත්‍රිලර් ගණයට අයත් කුතුහලයේ පිරුණු සුපිරිම මිනි ටීවී සීරීස් එකක්. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් ජීවිතේ නිදහසේ ඉගිලෙන්න හිතාගෙන මදු කියන ගෑනු ළමයා එනවා දිල්ලියට. එයාගේ පෙම්වතා අරුන් ඉන්නෙත් එහෙ. ජීවිතේ වෙච්ච අඳුරු දේවල් අයින්ම කරලා දාලා අලුතෙන්ම ජීවිතේ පටන් ගන්නයි මේ දෙන්නගෙම බලාපොරොත්තුව වෙන්නේ. දැන් දිල්ලිය ආවට මදුට ඉන්න තැනක් හොයන අතරදි තමයි ප්‍රගති හොස්ටල් එක ගැන දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ නේවාසිකාගාරයට යන මදුට අඳුරු ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අඳුරු ඉරණම මොකක්ද? මදුට මේ අඳුරු ඉරණමට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? මදුට ජීවිතුනුත් වන්දි ගෙවන්න සිද්ධ වෙයිද? ඉතින් මේවා ගැන දැනගන්න 2025 වර්ෂයේ නිකුත් වුණ කාෆ් කියන මේ හොරර් මිනි ටීවී සීරීස් එක බලන්නම වෙනවා. මේක වෙනස්ම විදිහේ හොරර් ටීවී සීරීස් එකක්. ඉතින් හැමෝටම මේක බලන්න ආදරෙන් ආරාධනා කරනවා. යමු කතාව පැත්තට. මේක මුලින්ම පටන් ගන්නේ මාස 6කට කලින් වුණ සිදුවීමකින්. මේ අනු කියන ගෑනු ළමයා ගමනක් ගිහින් තමන්ගේ හොස්ටල් එකට පරක් වෙලා එන්නේ. ඒ හොස්ටල් එකට පිටිපස්සේ තියෙන පාරෙන් ඒ අතරමඟදී හොස්ටල් එක ගාවදී කෙනෙක් හැංගිලා ඉඳලා රතු ලේසර් එකක් අල්ලලා අනුව බය කරනවා. මේ බයට අනු ගේට්ටුව ගාවට ඇවිත් ගාඩ් එක්කත් පොඩ්ඩක් රණ්ඩු වෙලා යන්නේ. මොකද ගාඩ් ඉක්මනට ගේට්ටුව ඇරියේ නැහැ කියලා. මේ අනු ඉන්නේ හොස්ටල් එකේ 333 කියන කාමරේ. දැන් අනු කාමරේ ළඟට ඇවිත් බලද්දී තමන්ගේ කාමරේ කවුද ඇරලා කියලා දැනගන්නවා. ඉතින් තිගැස්මෙන් කාමරේ ඇරලා බලන අනුට ඇතුලේ ඉන්න යාළුවෝ එයාගේ උපන්දිනයට සුබ පතනවා වගේම අනු මේකෙන් පුදුමයට පත් වෙනවා. දැන් අනු යාළුවන්ටත් කියනවා මම එද්දි පිටිපස්සෙන් එකෙක් ඇවිත් ලයිට් ගැහුවා පරක් වෙලා එන්න උන හින්දා ගාඩ් එක්කත් රණ්ඩු වෙන්න උනා කියලා. දැන් මේ අනු එන්න පරක් වෙලා තියෙන්නේ එයාලට යන්න අලුත් ගෙදරක් හොයාගෙන ඒකේ යතුරු ඉල්ලගෙන ඉන්න ගිහින්. ඉතින් ගෙදර ෆොටෝ ටික බලලා මෙයාලා සතුටු වෙනවා. ඒ අලුත් අවුරුදු පාටිය අලුත් ගෙදරක දාන්න පුළුවන් කියලා. ඒත් නිකි අනුට කියනවා මට නම් මෙතන හොඳයි කියලා. එතකොට අනු කියනවා මම මෙහි ආවේ හොස්ටල් එකක ඉන්න නෙමෙයි අනික එළියේ කවුරු හරි හැමදාම ඉන්නවා මම එනකන් ඒ හින්දා මට නම් මෙහෙන් යන්න ඕන කියලා. දැන් මාස 6කට පස්සේ පෙන්නන්නේ. ඉතින් මදු කියන ගෑනු ළමයා එනවා එයාගේ පෙම්වතා අරුන් හම්බෙන්න වගේම නිදහසේ ඉන්න කියලා හිතලා දිල්ලියට. ඊට පස්සේ අරුන් මදුව එයාලා ඉන්න බෝඩිමට එක්ක යනවා. එතන අරුන් විතරක් නෙමෙයි තව දෙන්නෙක් බෝඩ් වෙලා ඉන්නවා. ඉතින් දැන් මදු නාගන්න ගිය අතරේ අරුන් දකිනවා මදුගේ බෑග් එකේ මානසික ආතතියට ගන්න බෙහෙත් තියෙනවා. දැන් මදු නාගෙන එනකොට බෝඩිමේ ඉන්න අනිත් දෙන්න එළියට ගිහින්. ඉතින් බෝඩිමෙත් වෙන කවුරුත් නැති හින්දා මේ දෙන්න ආදරය කරන්න ගන්නවා. ඒත් එකපාරම මදු දෙයක් දැකලා අරුන්ව තල්ලු කරලා දානවා. එතකොට අරුන් අහනවා ඇයි මොකද උනේ කියලා. එවලේ මදු අහනවා කවුරු හරි දොර ගාව ඉන්නවද කියලා. මොකද මදුට පොඩි මානසික අවුලක් තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. දැන් මදු අරුන් එක්ක යාට රැකියාවක් බලන්න යනවා. ඊට පස්සේ ඒකේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙනවා වගේම ඒකට උදව් කරන්නේ බේලා කියන එයාගේ යාළුවා. ඉතින් මදු බේලට ස්තුති කරන ගමන් ඉද්දී බේලා කියනවා ඔයා තාම ඉන්නේ අරුන් ඉන්න තැනද? ඔයාට ඉන්න හොඳ තැනක් නකුල්ට හම්බෙලා තියෙනවා කියලා. නකුල් කියන්නේ බේලාගේ පෙම්වතා. දැන් මදු එතනින් යන්න යද්දි තමයි බේලා යාගේ පෙම්වතා වෙන නකුල් හම්බෙනවා මදු දකින්නේ. මේක දකින මදුට පොඩි අවුලක් යනවා. ඒ මොකද කියලා කතාවේ ඉස්සරහට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මදු අරුන් එක්ක බේලා කියපු තැන බලන්න යනවා. ඒ තමයි ප්‍රගති කියන හොස්ටල් එක. මේක බලාගන්නේ ග්‍රේසි කියන ගෑනු කෙනා. ඉතින් ග්‍රේසි මදුට හොස්ටල් එක ගැන කියනවා වගේම එයාට දෙන 333 කාමරේ පෙන්නනවා. එවලේ ග්‍රේසි කාමරේ පෙට්ටගමක් පෙන්නලා කියනවා මේක කලින් හිටපු ගෑනු ළමයෙක්ගේ ඔයාට එපා නම් අයින් කරලා දෙන්නම් කියලා. ඒ වගේම අල්මාරියේ කණ්ණාඩියත් කඩදාසි අලවලා වහලා තියෙන්නේ. කොහොම වුණත් මදු මේ කාමරයට කැමති වෙනවා. මේ අතර එළියේ ඉන්න අරුන් ගාඩ්ගෙන් අහනවා මෙතන ගොඩක් පාළුයිනේ ත්‍රිවිල්වත් නැහැ බස් නවත්තන්න තැනකුත් නැහනේ මේ ගෑනු ළමයි එන්නේ යන්නේ කොහොමද කියලා. එවලේ ගාඩ් කියනවා පිටිපස්සේ ගේට්ටුවක් තියෙනවා ඒක කෙලින්ම මහපාරට වැටෙන්නේ කියලා. අරුන් කියන්නේ මෙඩිකල් රෙෆ් කෙනෙක්. ඉතින් එයා දැන් බෙහෙත් දාන්න යනකොට මදුට කියනවා තමන්ම බෙහෙත් හිතලා බොනව නෙමෙයි නේද කියලා. එවලේ මදු අහනවා ඔයා මගේ බෑග් එක බැලුවද කියලා. එවලේ අරුන් කියනවා ඕවා බීවා වගේ නෙමෙයි හොඳටම නිින්ද යනවා දවල් වෙනකන් ඇහැරෙන්නෙත් නෑ කියලා. එවලේ මදු කියනවා මට නිින්ද යන්නේ නෑ තමයි කියලා. මොකද මදු බොන්නේ මානසික ස්ථායීතාවයට තියෙන බෙහෙතක්. දැන් මදු කියනවා මං හොස්ටල් එකේ කාමරයට කැමතියි කියලා. ඒ තරුණ අහනවා ඒකට කැමති වුණාට වැඩක් නෑනේ ඒකට අවශ්‍ය ලියවිලි නෑනේ වාගාව කියලා. එවලේ මදු කියනවා ඔයා දොස්තරලා ගොඩක් අඳුරනවනේ මට ලියවිලි ටික හදලා දෙන්නකෝ කියලා. ඉතින් මේ හින්දා අරුන් ශෝහිනී කියන දොස්තරව මුණ ගැහිලා ලියවිලි ටික හදලා දෙන්න හදන්නේ. ඒ වගේම ශෝහිනී යාගේ ක්ලිනික් එකත් ගෙදරමයි දාලා තියෙන්නේ.
මේ වෙලාවෙදි තමයි මදුට ශෝහිනීගේ දුව කියාරවත් මුණ ගැහෙන්නේ. දැන් හොස්ටල් එකට යන්න ජොබ් එකක ලියවිලි වගේම බාරකාරයෙක් අවශ්‍යයි. ඉතින් ශෝහිනී මදුගේ බාරකාරය කියලා තමයි ලියුම දෙන්නේ. ඒ වගේම මදුට කියනවා මටත් උදව්වට කෙනෙක් ඕනෑ, ඔයාට වෙලාවක් තියෙනවා නම් මට කියන්න කියලා. දැන් රෑ වෙලා කෙල්ලෝ 3 දෙනෙක් මේ 333 කාමරයට ගිහින් ආත්ම ගෙන්වන සෙල්ලමක් කරනවා. ඒ අනුව ඔයා ඔතන ඉන්නවද කියලා අහලා. ඒත් එවලේ දොරට ගහන සද්දය ඇහිලා මේ 3 දෙනා බය වෙනවා වගේම දොර ඇරලා බලද්දි ඒ ලාන කියන කෙල්ල. ඒ වගේම යා අර කෙල්ලෝ 3 දෙනාට බයිනවා මේ කාමරෙන් ඵලයන් කියලා. ඒත් ඒ කෙල්ලෝ ලානට බැනලා දොර වහ ගන්නවා. හැබැයි එවලේ බිත්තියේ ගෝනිස් එක්ක යනවා වගේම ආත්මයක් ඇතුලේ ඉන්නවා. මේකට බය වෙලා මේ කෙල්ලෝ දොරට ගහනවා වගේම අරගන්න හැදුවත් ඒක කරන්න බෑ. එවලේ අනිත් කාමරවල ඉන්න කෙල්ලෝ 4 දෙනාත් එළියට ඇවිත් බලාගෙන ඉන්නවා. එතකොට ඒක ග්‍රේසිට ඇහිලා එයාත් ඈත ඉඳන් කට වහ ගන්න කියලා කෑ ගහනවා. මේ 333 කාමරේ හිටපු අනු කියන කෙල්ල මැරිලා. ඉතින් කෙල්ලෝ ඒ කාමරයට රැට ගිහින් බලනවා අනුගේ ආත්මය එතන ඉන්නවද කියලා. මේකට ග්‍රේසිත් අරහෙන් ඉන්නේ. ඒක ග්‍රේසිගේ යාළුවා ඉලූටත් කියනවා. එවල ඉලූ අහනවා ඒ කාමරේ තාම හිස්ද කියලා. එවල ග්‍රේසි කියනවා හෙට තව කෙල්ලෙක් එනවා ඒකට කියලා. දැන් මේ දෙන්න අරක්කු බොන ගමන් ඉන්නේ. එවල ග්‍රේසි අහනවා ජීව ගැන ආරංචියක් නැද්ද කියලා. ජීව කියන්නේ ඉලූගේ පුතා. එයා හිරේ ඉඳලා එයාගේ යාළුවත් එක්ක. ඉතින් ඉලූ කොස්තාපල් කෙනෙක් නිසා කොහොම හරි එයාලව බේරගෙන ඒ ජීව ඊට පස්සේ පැනලා ගිහින් ඒ වගේම ජීවගේ යාළුවා බබ්බන් කියන කොල්ලා ආයෙත් ජාවාරමකට අහුවෙලා හිරේට අරන්. මේකට ඉලූ ගොඩක් දුක් වෙනවා. දැන් ග්‍රේසි ඇවිත් මට කතා කරලා බයිනවා ඔයාගේ මහත්තයාට මං කතා කරා ඔයා දැන් මෙහෙන් යන්න ඕනේ කියලා. මොකද රීමා මාස 8ක ගැබිනියක්. ඒත් රීමා මට යන්න බෑ කියලා කියනවා. එවලේ නිකී දුවගෙන ඇවිත් කියනවා 333 කාමරේ කාටවත් දෙන්න එපා මං ඒකට සල්ලි ගෙවන්නම් කියලා. ඒත් ග්‍රේසි එයාටත් බැනලා ලානටත් කතා කරලා මෙයාලට කියනවා හෙට මේ කාමරයට කෙල්ලෙක් එනවා උඹලා මොනවත් කියනවා එහෙම නෙමෙයි කියලා. එවලේ ලාන කියනවා ඔය කාමරේ තමයි යවුල ඒකේ මොනවා හරි තියෙනවා කියලා. ඒත් ග්‍රේසි යාලට බැනලා යන්නේ උඹලගේ හිතේ තියෙන විකාර අතෑරලා දාපල්ලා කියලා. දැන් මදු අරුන් එක කාමරේ පදිංචියට එනවා. ඒත් ගාඩ් අරුන්ට හොස්ටල් එක ඇතුළට යන්න දෙන්නේ නැහැ. මේ හින්දා මදු තනියම තමයි කාමරයට යන්නේ. හැබැයි මදු කාමරයට ආවට කාමරේ පොඩි අමුත්තක් තියෙනවා. මේ අතර ඉලූ බබ්බන් හම්බෙන්න ගිහින් එයාට ගහලා ජීව කොහෙද කියලා අහනවා. බබ්බන් කියන්නේ ඉලූගේ පුතා ජීව එක්ක එකට හිරේ හිටපු යාළුවා. ඉතින් බබ්බන් කියනවා ජීව ඉන්න දිහා මම දන්නේ නැහැ. ඒත් පුරාණ දිල්ලියේ එක වෙදෙක් ඉන්නවා එයාට ජීව වැඩ කරා කියලා. ඉතින් මේ වෙදා තමයි හකීම් බාබා කියන්නේ. ඉතින් මේ බාබා අඳුරු গুপ্ত දේවල් එක්ක තමයි මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්නේ. දැන් බල්ලා කියන හොඳ සල්ලිකාරයෙක් බාබාගෙන් බෙහෙත් ගන්න ඇවිත් ඉන්නවා. එවලේ බාබා කියනවා ඔයාගේ සෞඛ්‍යයට බාධා කරන්නේ ඔයාගේ පළවෙනි බිරිඳ එයාගේ ඇස් වහ ඔයාට වැදිලා තියෙන්නේ කියලා. එවලේ බල්ලා කියනවා එයා මැරිලානේ ඒකනේ දෙවෙනි කෙනා ගෙනාවේ කියලා. එතකොට බාබා කියනවා එයා ගිහින් නැහැ එයාගේ වෛරය වසක් වෙලා ඔයාගේ අභ්‍යන්තරයට හානි කරනවා කියලා. ඊට පස්සේ බාබා පණ තියෙන ගෝනුස් එක්ක තලලා දියර බෙහෙතක් හදලා බල්ලට බොන්න දෙනවා. එවලේ බල්ලා කියන මිනිස්සයා අහනවා මේක නිර්මාංශයි නේද මම බිත්තරයක්වත් කන්නේ නැහැ කියලා. ඒත් බාබා ඒක පොවනවා. ඊට පස්සේ බල්ලා කියන මිනිස්සයා යන්න යද්දි ඔහුට බාබා කියනවා බබ්බන්ව නිදහස් කරලා දෙන්න කියලා. මේකට බල්ලා එකඟ වෙනවා. එවලේ මේක බලාගෙන එළිය හිටපු ඉලූ බාබාව හම්බෙන්න ගිහින් කියනවා මම බබ්බන්ව හම්බෙලා ඉන්නේ කියලා. ඒ වගේම ජීවගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා මෙයාව දන්නවද කියලා. එතකොට බාබා කියනවා ටික කාලයකට කලින් මෙයා මට වැඩ කරා කියලා. එතකොට ඉලූ අහනවා මොනවද කරපු වැඩ කියලා. එවලේ බාබා කියනවා මට බෙහෙත් හදන්න විශේෂ දේවල් ඕනේ ඒවා මට ගෙනත් දුන්නා කියලා. එවලේ ඉලූ දැනගන්නවා මේ බාබා අඳුරු දේවල් සහ ආත්මයන් එක්ක තමයි ගනුදෙනු කරන්න කියලා. ඒ වගේම බාබාගේ විසිටින් කාඩ් එකත් ඉලූට හම්බෙනවා. ඒ හදිසියක් වුණොත් කතා කරන්න කියලා. දැන් මදු එයාගේ ළඟ කාමරවල ඉන්න අය අඳුර ගන්න යනවා. ඒත් එවලේ රීමා මදුට හොඳින් කතා කරන්නේ නැහැ. රීමා කියනවා ඔය කාමරේ හිටපු කෙල්ලට හොඳින් ඉන්න බැරි වුණා කියලා. එවලේ ලානත් එතනට ඇවිත් මදුට බයිනවා. මේක ඇවුලෙන් මදු කාමරයට යනවා. දැන් මදුට ජොබ් එක හම්බෙලා එයා ජොබ් එකට යනවා. ඊට පස්සේ දවල්ට කන්න යනකොට බේලා එයාගේ පෙම්වතා එක්ක කිස් කරලා ආදරය කරනවා දකිනවා. මේකට මදු අවුල් යනවා වගේම ඒක දකින බේලා මදුත් එක්ක කෑම කන්න එනවා. එවලේ බේලා එයාගේ පෙම්වතා නකුල් ගැන විස්තර මදු එක්ක කියනවා. ඒ නකුල්ගේ ඔෆිස් එකත් මේ ළඟ තියෙන්නේ අපි දවල්ට හම්බෙනවා කියලා. එවලේ මදු බේලාගෙන් අහනවා ඔයාලා ගුවාලියවලද හම්බුනේ කියලා. ඒ පොඩි දෙයක් තහවුරු කරගන්න. ඒ මොකක්ද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් බේලා කියනවා නකුල් ගුවාලිය කෙනෙක් නෙමෙයි එයා දිල්ලියේ කොල්ලෙක් කියලා. දැන් මදු බේලාගේ account එකට ගිහින් නකුල් ගැන විස්තර හොයාගන්න බලනවා.
එවලේ දොරට කවුද ගහනවා වගේ ඇහිලා දොර ඇරලා බැලුවත් කවුරුත් නෑ. මේ හින්දා කාමරේ ඇතුළට ඇවිත් ඉද්දී එකපාරම ආයේ දොර වැහෙනවා. මේකට තරහ ගිහින් මදු එළියට ඇවිත් බලද්දී රීමා වගේම ලාන බලාගෙන ඉන්නවා. ඉතින් රීමා අහනවා ඔයත් එක්ක ඇතුලේ තව කෙනෙක් ඉන්නවද කියලා. එවලේ මදු කියනවා මං ඒ තරම් බය වෙන කෙනෙක් නෙමෙයි. ඔයාලට නම් මාව එලවන්න බෑ. මං කොහෙවත් යන්නේ නෑ කියලා. දැන් මදු නිදාගෙන ඉද්දී එයාට හීනෙන් පේනවා එයා නිර්වත්ව වේදිකාවක් ඉස්සරහා ඉන්නවා වගේම එයාව කොල්ලෝ ටිකක් අල්ලගෙන දූෂණය කරන්න හදනවා. එතකොටම කොල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා නකුල් අයියේ ලැබ් එකට අරන් යන් කියනවා වගේ. එතකොටම මදුට ඇහැරෙන හින්දා එයාට හුලන් ටිකක් වදින්න ජනේලේ අරිනවා. මේ වෙලාවේ තව කෙනෙක් මදුගේ පිටිපස්සේ ඉන්නවා වගේ දැනෙනවා එයාට. දැන් මාස 6කට කලින් වුණ දේ පෙන්වන්නේ. ඒ මදු ඉගෙන ගන්න කොලෙජ් එකේ උත්සවයකට මදු සූදානම් වෙනවා. ඉතින් එදා මදු ලස්සන්ට ඇදලා ඉන්න හින්දා එයාගේ යාළුවා ෆොටෝ එකක් ගහලා දෙනවා. මේක ලස්සනයි කියලා දකින මදු ඒක අරුන්ට යවනවා. එවලේ අරුන් මදුව හම්බෙන්න ඇවිත් එයාත් එක්ක කතා බහ කරලා ආදරය කරන ගමන් මදුගේ තොල් සිප ගන්නවා. එතකොටම මූණ වහගත්ත පිරිසක් ඇවිත් අරුන්ට ගහලා මදුව ලැබ් එකක් ඇතුළට අරන් යනවා. දැන් වර්තමානයේ තමයි පෙන්වන්නේ. ඉතින් මදු නකුල් වැඩ කරන තැනට ගිහින් එයාගේ විස්තර හොයන්න ගන්නවා. මොකද මදුට සැකයක් තියෙනවා නකුල් තමා එදා මදුව ලැබ් එකට බලෙන්න අරන් ගියේ කියලා. ඉතින් මදු බොරුවක් කියලා නකුල් වැඩ කරන තැන කෙනෙක්ගෙන් නකුල්ගේ ඇඩ්‍රස් එක ඉල්ලගන්න උත්සාහ කරනවා. ඒත් එයා ඒක දෙන්න කැමති වෙන්නේ නැහැ. එවලේ මදු අහනවා නකුල්ගේ ගුවාලිය ඇඩ්‍රස් එක තිබුණොත් මට දෙන්න කියලා. එවලේ එතන ඉන්න ගෑනු කෙනා නකුල්ට කතා කරනවා. මේකට බය වෙලා මදු එතනින් පැනලා යනවා. ඒත් නකුල් එයා පස්සෙන් ආවත් කවුද බලන්න මදු එතනින් ඉක්මනට යනවා. ඒ වගේම මේ මදු එක්ක උඩ තට්ටුවේ කාමරවල ඉන්න කෙල්ලන්ගේ එක එක විදියට උන තුවාල කැලලුත් තියෙනවා. දැන් ග්‍රේසි එයාගේ තියෙන පරණ කාර් එකක් පණ ගන්නවල ගන්නවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්ද බලන්න. මොකද රීමට බබා හම්බෙන්න ළඟ හින්දා එයාට අමාරු වුණොත් අරන් යන්න. එවලේ වාහනේ රේස් වෙලා දිගියත් ඇරලා ගල් ගොඩක හැප්පෙනවා. එයාටවත් හිතාගන්න බෑ මොකද වුනේ කියලා. එවලේ ග්‍රේසිගේ යාළුවා ඉලුත් කාර් එකට නැගලා ඒක හොදන්න දාන්න හදනවා. එතකොට එයාට දැනෙනවා වාහනේ කුණු ගඳක් එනවා. දැන් මේ දෙන්න කතා කරන වෙලේ ඉලු කියනවා මදුගේ කාමරේ මොනවා හරි තියෙනවා. අර පුරාණ දිල්ලියේ ඉන්න බාබට කතා කරලා ඒ ගැන කියන්න මට බලන්න ඕනේ එයා මොනවද කරන්නේ කියලා කියනවා. දැන් මේ බාබා උඩ තට්ටුවේ ඉඳන් පහළ ඉන්න ගණිකාවක් දිහා ඇහැ ගහගෙන ඉන්නේ. එවලෙම ග්‍රේසි බාබට කතා කරලා එහාට එන්න කියනවා. දැන් මදු එයාගේ ජොබ් එක කරන තැන වැඩ ඉවර වෙලා අමතරව ශෝහිනී ළඟත් වැඩ කරන්න යනවා. ඊට පස්සේ ශෝහිනී මදුට දෙනවා දැන්වීමක් දාන්න කියලා. ඒ ලිංගික අතවරයන්ට ලක් වුණ අයට වැඩමුළුවක්. ඊට පස්සේ මදු ශෝහිනී හම්බෙලා කියනවා මට හොස්ටල් එකේ හම්බුණ කාමරේ හිටිය කෙල්ල ටික කාලයකට කලින් මැරිලා එයාගේ යාළුවෝ ඒ කාමරේ මම ඉන්නවට කැමති නෑ. එයාලා ටිකක් අමුතුයි, රස්සාවකට යන්නෙත් නෑ, නිකන්වත් එළියට යන්නෙත් නෑ, හොස්ටල් එකේ ගේට්ටුවවත් පහු කරන්නේ නෑ කියලා. ඇතරම මේ කෙල්ලෝ 4 දෙනාට හොස්ටල් එකෙන් එළියට යන්න බෑ. අද්භූත බලවේගයක් එයාලට යන්න දෙන්නේ නෑ. ඒක හින්දා තමයි එයාලගේ තුවාල කැලල් තියෙන්නේ. දැන් මේ හින්දා ග්‍රේසි එයාලට කියනවා මේක බලන්න මම බාබට එන්න කීවා කියලා. ඒ වුණාට එයාලා බාබා එනවට කැමති නම් නෑ. ඒත් දැන් බාබා ආවට පස්සේ ග්‍රේසි විස්තරේ කියනවා. මෙහි ඉන්න කෙල්ලෝ 3-4 දෙනෙක් කාමරයක ප්‍රශ්නයක් තියෙනවා කියනවා. ඒත් ඒකේ ඉන්න කෙල්ලට ප්‍රශ්නයක් නෑ කියනවා කියලා. එතකොට බාබා හෙමීට බලාගෙන ගිහින් එයාම ඒ කාමරේ හොයා ගන්නවා. ඒ වගේම කාමරය ඇතුළට ගිහින් පරීක්ෂා කරනවා. එතකොට එයාටත් දැනෙනවා මේකේ අවුලක් තියෙනවා කියලා. එවලේ බාබා කියනවා මේ කාමරේ එයාට ඉන්න බෑ. කෙල්ලව මේ කාමරෙන් අයින් කරන්න. මේකේ සැනසීමක් නැති ආත්මයක් ඉන්නවා. එයා වේදනාව දෙන්නයි ඇවිත් ඉන්නේ. එයා මැරලා තින්නේ මෙතන කියලා. එවලේ ග්‍රේසි කියනවා ඒ කෙල්ල මෙතන මැරුණේ නෑ. අනු මැරුණේ පාර වෙච්ච අනතුරකින්. ඔයා හරියන්නේ නෑ මෙතනින් යන්න කියනවා. එවලේ බාබා කෙල්ලෝ 4 දෙනා දිහා බලලා කියනවා ඔයාලට එළියට යන්න බෑ. ඔයාලව මොකක් හරි නවත්තනවා කියලා. මොකද ඔහුට ඒක දැනිලා. එවලේ ග්‍රේසි බාබට යන්න කියලා බයිනවා. එතකොට බාබා කියනවා මෙතන වෙච්ච අමානුෂික මරණයටත් වඩා දරුණු දෙයක් මෙයාලා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම මේ කාමරේ ඉන්න කෙල්ල වෙනුවෙන් කියලා. දැන් බස් එකේ මදු ගෙදර එනකොට මිනිස්සෙක් මදුගේ ඇතිල්ලි එන්නේ. ඒ වගේම ටිකක් දුර මදුගේ පස්සෙනුත් එනවා. දැන් රෑත් වෙලා තියෙන හින්දා මදු බයෙන් තමයි එන්නේ. ඊට පස්සේ මදු නාගන්න හදද්දි තමයි එයාගේ ඇඳුමේ අර කොල්ලගේ ශුක්‍රාණු තියෙනවා දකින්නේ. ඒ වගේ මෙයා නානකොට කාමරේ කවුරු හරි කෙඳිරි ගන්නවා වගේ ඇහෙනවා. ඉතින් දැන් මදු නාලා ඉවර වෙලා අරුන් හම්බෙන්න යන ඇඳුම් මාරු කරන ගමන් ඉන්නේ. ඉතින් මේකේ ඉන්න ආත්මය මේවා බලාගෙන ඉන්නේ. ඒක මදුටත් එහෙම් මෙහෙන් තමයි දැනෙන්නේ. දැන් ලාන බල්ලෙකුට කැම දිදී ඉන්නකොට එතනට බාබා ඇවිත් කියනවා මොකක්ද දෙයක් ඔයාලව හිර කරගෙන ඉන්නවා. ඒත් බය වෙන්න එපා මම ඉන්නවා. ඔයා එළියට එන්න කියලා ලානව හොස්ටල් එකෙන් එළියට ගන්නවා.
ඒත් ටිකක් දුර එළියට එනකොට ලානගේ බෙල්ල මිරිකනවා වගේ දැනිලා එයා ඉක්මනට ආයෙත් හොස්ටල් එක ඇතුළට යනවා. එවලේ බාබා කියනවා මම මේ තරම් ඉක්මනට පරාජය වෙන්නේ නෑ, මේක වසක් වගේම බෙහෙතක් කියලා පොඩි කුප්පියක් දෙනවා. ඒ වගේම මම ඔයා කෝල් කරනකම් බලාගෙන ඉන්නවා කියලා එතනින් යනවා. දැන් මදු අරුන් හම්බෙන්න ඇවිත් එයත් එක්ක කෑම ගන්න ගමන් කතා කරනවා. එවලේ අරුන් මදුට කියනවා ඇයි ඔයා අර හොස්ටල් එකට කැමති උනේ, එහෙ කිසිම ආරක්ෂාවකුත් නෑනේ කියනවා. එවලේ මදු කියනවා එහෙ තව කෙල්ලෝ ඉන්නවනේ කියලා. එවලේ අරුන් කියනවා අනිත් කෙල්ලෝයි ඔයයි අතර වෙනසක් තියෙනවනේ කියලා. මේකට කේන්ති ගිහින් මදු එතනින් යනවා. මදු හිතන්නේ එයා අතවරයට ලක්ුණ හින්දා අරුන් එයා එක්ක ඉන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා. කොහොම හරි අරුන් මදුව ෂේප් කරගෙන එයාව අරුන්ගේ බෝඩිමට එක්ක යනවා. එතකොට අරුන් කියනවා එදා වුණ දේ හැමදාම මට මතක් වෙනවා, මට ඒකට පට්ටම අවුල් කියලා. එවලේ මදු කියනවා ඔයාට මාත් එක්ක ඉන්න ඕන නැත්තයි යන්න කියලා. එවලේ අරුන් කියනවා මං ඔයත් එක්ක හැමදාම ඉන්නවා, ඒකේ වෙනසක් නෑ කියලා. දැන් ග්‍රේසි ඉලූගේ ගෙදර ගිහින් මේ දෙන්න කතා කරන ගමන් ඉන්නේ. එවල තමයි ග්‍රේසි දැනගන්නේ ජීව අතුරුදහන් වෙලා මාස 6ක් කියලා. දැන් කුස්සියේ මෙයාලා උයන ගමන් ඉද්දී ග්‍රේසි කූඹි වගේක් යනවා දැකලා උන් එන තැන හොයලා බලනවා. ඒ උන් එන තැනට බෙහෙත් ගහලා විනාශ කරලා දාන්න. එතකොට තමයි ග්‍රේසිට ටයිල් කැටයක් ඇතුලේ හංගලා තියෙන පොඩි පෙට්ටියක් හම්බෙන්නේ. ඉතින් ඒකෙන් පොඩි කුප්පියක් වගේම පාසලඹක් හම්බෙනවා. ඒ වගේම තව ටයිල් එක තිබුණ තැනින් ගෝනුස්සෙක් දාපු පොඩි බෝතලයකුත් මෙයාලට හම්බෙනවා. දැන් ගුඩ්ඩි කියන පොඩි ගෑනු දරුවෙක් පාරේ සෙල්ලම් කරනවා දකින බාබා ඇයට කතා කරලා එයාගේ ගෙදරට ගෙන්න ගන්නවා. ඒ දරුවා පාරේ ඉන්න ගණිකාවකගේ. ඉතින් දරුවා නැති හින්දා මේ ගුඩ්ඩිගේ අම්මා එයාව හොයන්න ගන්නවා. එවලේ ගුඩ්ඩිගේ අම්මා බාබාගේ ගේ ඇතුළටත් ගිහින් හොයන්න ගන්නවා. එවලෙත් බාබා මේ දරුවව බිල්ලට අරන්. දැන් මදු ශෝහිනීව හම්බෙන්න ගිහින් එයාට උණ අතවරේ ගැන කියනවා. මොකද එදා ශෝහිනී අතවර වුණ අයට උපදෙස් දෙන දවස. ඉතින් මදු කියනවා කොලෙජ් එකේ උත්සවයක් තිබුණ දවසේ අපි වෙනම තැනකට ගියා. එවලේ මූණ වහගෙන හිටපු 3 දෙනෙක් ඇවිත් අරුන්ටත් ගහලා මාව ලැබ් එකට අරන් ගියා. මං කෑ ගැහුවත් උත්සවයේ තිබුණ හින්දා කාටවත් ඇහුනේ නෑ. උන් 3 දෙනා ගියාට පස්සේ අරුන් මාව හොයාගත්තා. එයාටත් හොඳටම ගහලා තිබුණා. ඊට පස්සේ මගේ ඇඳුම් හොයාගෙන අරුන් මාව ගෙදරට ගිහින් දැම්මා කියනවා. ඉතින් මේ තරම් දෙයක් වුණත් මදු ගෙදර ගිහින් තියෙන්නේ එයාගේ තාත්තයි අයියයි ගොඩක් සැරහින්දා එයාලට තියෙන බයට. එවලේ ශෝහිනී අහනවා ඔයා එයාලව කවුරු හරි දන්නවද කියලා. එවලේ මදු කියනවා මං දැක්කේ නෑ එයාලව, ඒ වුණාට උන් මාව දන්නවා, මොකද මගේ නම කියනවා මට ඇහුණා කියලා. ඒ වගේම කියනවා මං ටියුෂන් යන කාලේ එතන මට තෑගි චොකලට් එහෙම තියලා යන කෙනෙක් හිටියා. පස්සේ දවසක් එයා මට හම්බෙන්න එන්න කියලා ලියුමක් තිබුණා. මං බෑ කීවා. ඊට පස්සේ එයාගේ ලේ වලින් ලියුමක් ලියලා තිබුණා කියලා. එවලේ මදුට මැසේජ් එකක් එනවා නකුල්ගේ ගෙදර ලිපිනේ එවලා. ඒ අර නකුල් වැඩ කරන තැන හිටිය ගෑනු ළමයාගෙන්. එවලේ ශෝහිනී කියනවා අපි පැමිණිල්ලක් දාමු මේ ගැන කියලා. ඒත් මදු ඒකට කැමති වෙන්නේ නෑ. දැන් මදු අර ලිපිනේ තිබුණ ගෙදර හොයාගෙන යනවා. දැන් මාස 6කට කලින් පෙන්නන්නේ. ඒ ජීවත් දීපා කියන ගෑනු ළමයාව බබ්බන්ගේ කඩේට එක්ක යනවා. ඉතින් බබ්බන් මේ කඩේ දාගෙන ඉන්නෙත් බාබා බෙහෙත් කරන තැන ඉස්සරහමයි. දැන් දීපා ඒ කඩෙන් පාසලඹක් අරන් දා ගන්නවා. එවලේ බාබා උඩ ඉඳන් ඒක බලාගෙන ඉඳලා කෙල්ලව එක්කෙන්න කියලා ජීවට පණිවිඩයක් එවනවා. දැන් දීපා ඇවිත් ඉන්නේ සීයට බෙහෙත් ගන්න කියලා. එවලේ ජීව දීපව වෙන තැනක තියලා සීයව එක්ක යනවා බෙහෙත් ගන්න කියලා. එතකොට දීපා එතන පරීක්ෂා කරනකොට බාබාගේ පොළොව යට තියෙන සැඟවුණු කාමරයට යන දොර හම්බෙලා දීපා එතනට ගිහිල්ලා බලනවා. ඉතින් එතන තියෙන දේවල් දීපා දැකලා කෑ ගහගෙන එතනින් දුවනවා. ඒ පස්සෙන් බාබාත් එනවා වගේම බාබා දීපව අල්ල ගන්නවා. දැන් වර්තමානයේ පෙන්වන්නේ. ඉතින් මදු නකුල්ගේ ගෙදර ගිහින් එයාත් එක්ක කතා කරනවා. එතකොට නකුල් දැනගන්නවා මදු එයා පස්සේ ඇවිත් තියෙන්නේ එයාට අතවරයක් වෙලා තියෙනවා. ඒකට නකුල්ව මදු සැක කරනවා කියලා. එවලේ නකුල් කියනවා මං ඔයාව දන්නේ මෙහෙ ආවම මම මෙහෙ කෙනෙක්, ඔයාලගේ නගර කෙනෙක් නෙමෙයි කියලා. ඒත් මදු කියනවා ඔයා මං ටියුෂන් යද්දි පස්සෙන් ආව කියලා. ඒත් නකුල් කියනවා මං හැදුනේ වැඩුනේ මෙහෙ, මං ගුවාලිය ගිහිනුත් නෑ, ඔයාට අතවර කරලත් නෑ කියලා. ඒ වගේම නකුල් එයාගේ කාඩ් එක මදුට දෙනවා අවශ්‍ය වුණොත් කතා කරන්න කියලා. දැන් මදු හොස්ටල් එකේ එයා ඉන්න පැත්තේ ගෑනු ළමයි එයාත් එක්ක වැඩිය හොඳ නැති නිසා අනිත් පැත්තේ ඉන්න ගෑනු ළමයිව ගිහින් අඳුර ගන්නවා. කොහොම වුණත් එයාලා මදු එක්ක හොඳට කතා කරලා යාළුවෝ වෙනවා. දැන් කන්න ගියාම එතන ඉන්න පූර්ති කියන ගෑනු ළමයා මදුට විස්තර කියනවා. ඒ 333 කාමරේ 90 කියලා ගෑනු ළමයෙක් හිටියා. උඩ ඉන්න අනිත් 4 දෙනා එයාගේ යාළුවෝ. 90 මැරුණට පස්සේ එයාලා කායෙක්වත් වැඩිය කතා කරන්නේ නැහැ. 90 මැරුණෙත් පාරේ අනතුරක් වෙලා කියනවා. දැන් නිලු බාබාව හම්බෙන්න යනවා. එවලේ ඔහු රෝගියෙකුට ප්‍රතිකාර කරන ගමන් ඉන්නේ. ඉතින් ඔහු එතන ඉන්න ගෑනු කෙනාට බෙහෙතක් දීලා කියනවා ඔයාට වැඩි කාලයක් නැහැ. ඒ හින්දා යාතිකා කරන්න, ඔයා වෙනුවෙන් වෙන කරන්න දෙයක් නැහැ කියලා.
මේක ඉලූ බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ඉලූ බාබව හම්බෙලා එයාලගේ ගෙදර හිටපු ගෝනුස්සව පෙන්නලා කියනවා ගෝනුස් තෙල් විකුණලා ඔයාට හොඳ ගාණක් හම්බෙනවා වගේ මගේ පුතා කොහටද යව්වේ කියන්න කියලා. එවලේ බාබා කියනවා ඔයාගේ පුතානේ මං එයා ගැන දන්නේ නැහැ කියලා. දැන් ඉලූ එතනින් යද්දී අර ප්‍රතිකාර ගත්තු කෙනා හම්බෙනවා. ඒ වගේම ඉලූ දකිනවා ඒ ගෑනු කෙනාගේ අතේ කතරයක් වගේ කැපුමක් දාලා තියෙනවා. ඉතින් ඉලූ ඒකේ ෆොටෝ එක උද්ගහ ගන්නවා. දැන් ඉලූ එයාගේ ඉහළ නිලධාරියා හම්බෙන්න ගියාම ඔහු කියනවා ඔයාගේ පුතා පැනලා යන කෙනෙක් විදිහට නම් කරලා කියලා. මොකද හිරෙන් නිදහස් වුණාට පස්සේ ඔහු පොලිසිය අස්සම් කරන්න ගිහින් නැහැ. එවලේ ඉලූ බොරුවට කියනවා පුතාට මැලේරියාව හැදිලා ඒ හින්දා මං ගමේ යවුවා කියලා. ඒ වගේම ඉලූ අහනවා අපේ පරණ කේස් එකක් තිබ්බ නේද දාම මිනිමැරුම් කීපයක් වෙලා අර ගෑනු අය විතරක් මරපු ඒ කේස් එක ආය අරිමුද කියලා. ඒ වගේම දැන් ඉලූ ඒකට සම්බන්ධ තොරතුරු පොලිසියෙන් අරන් බලනවා. ඒකේ තියෙන්නේ දීපගේ මිනිය විස්තර. ඉතින් ඉලූ දකිනවා දීපගේ කකුලේ එයාට හම්බුණ පාසලඹ වගේ සලඹක් තියෙනවා. දැන් බාබා අර ගණිකාව ඒ කියන්නේ ගුඩ්ඩිගේ අම්මත් සිහි නැති කරලා අල්ලගෙන ඉන්නේ. ඒ මේ බාබා ජීවත් වෙන්නේ ගෑනු අයගේ ආත්ම අරන්. ඒත් බාබට ඒ ආත්මය ගන්න බැරි වෙනවා. මේ වෙලාවෙම මෙතනට බබ්බන් එනවා. ඔහු බාබට බයිනවා මට මිනිහ අයින් කරලම දැන් එපා වෙලා උඹ වෙන කෙනෙක් හොයාගනින් කියලා. ඒ වගේම කියනවා අන්න ෆෝන් එකට කෝල් එනවා ගිහිල්ලා බලපන් කියලා. දැන් මදු පූර්ති එක්ක එකතු වෙලා Tamanගේ කාමරය අස් කරනවා. එවලේ ඇනී වගේම සරලා ඇවිත් ඇනී බ්ලෙන්ඩරය පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී ඒ කාමරයට බිත්තියෙන් වතුර ලීක් වෙලා කරන්ට් එක ෂෝට් වෙලා ඇනීට අනතුරක් වෙනවා. ඉතින් මදු මේවා ෂෝහිනීට කියලා එයා උපදෙස් ගන්නවා. ඊට පස්සේ ෂෝහිනීගේ දුව කියාරා ඇවිත් මදුට තෑග්ගක් දෙනවා. ඒ තමයි ගම්මිරිස් ස්ප්‍රේ එකක්. ඒ මදුට හැම වෙලේම ප්‍රශ්න එන එකට පාවිච්චි කරන්න. දැන් ඉලූ දීපගේ අම්මයි තාත්තයි හම්බෙන්න යනවා විස්තර දැනගන්න. එවල ඉතින් ඉලූ දැනගන්නවා දීපගේ සීයට කාලයක් තිස්සේ කැස්සක් තිබිලා ඒකට බාබා තමයි බෙහෙත් කරලා හොඳ කරලා තියෙන්නේ. ඒ වෙනුවට දීපගේ සීයා දීපව බාබට විකුණලා කියලා. ඒ වගේම මේ සීයත් මැරිලා. ඒ විතරක් නෙමෙයි මේ සීයට බෙහෙත් අරන් ඇවිත් තියෙන ජීව තමයි. එතනදි තමයි ජීවට දීපව හම්බෙලා තියෙන්නේ. මේවා දැනගන්න ඉලූටත් ගොඩක් අවුල්. දැල්ලාන බාබට කෝල් කරලා එයාව හොස්ටල් එකට ගෙන්න ගන්නවා වගේම මදුගේ කාමරයට එක්ක යනවා. එවල මේ යාළුවෝ 4 දෙනා කියනවා අපිට එළියට යන්නයි ඕනේ. හැබැයි ඔයාට දෙන්න සල්ලි අපි ගාව නැහැ කියලා. එතකොට බාබා කියනවා මට සල්ලි වැඩක් නැහැ. මට ඕවා වියදම් කරන්න වෙලාවක් නැහැ. හැබැයි මෙතන ඉන්න කෙල්ල මංගාවට එවන්න කියලා. මොකද බාබා ආත්මයක් ලබා ගන්න ගන්නේ හිතේ ලොකුවට ප්‍රශ්න තියෙන ගෑනු ළමයිව. දැන් මේකට නිකි බෑ කියනවා. ඊට පස්සේ එකපාරම බාබාව විතරක් කාමරේ ඇතුලේ ඉද්දී දොර වැහෙනවා. ඒ වගේම ආත්මය ඇවිත් බාබාගේ බෙල්ල මිරිකන්න ගන්නවා. එවල ග්‍රේසි එතනට ඇවිත් දොර අරින හින්දායි බාබා බේරෙන්නේ. ඒ වගේම ග්‍රේසි බාබාට හොඳටම බයිනවා හොස්ටල් එකට ආවට. ඒ වගේම ග්‍රේසි ඔහු එලවනවා. එතකොට ලානා පස්සෙන් ඇවිත් අහනවා ඇතුලේ මොකද වුනේ කියලා. ඒත් බාබා ඒ ගැන මුකුත් නොකිය කියනවා ඔයාලට එළියට යන්න ඕන නම් මට අවශ්‍ය වෙලාවට කාමරේ ඉන්න කෙල්ලව එවන්න ඕනේ. අර කලින් දුන්න බෙහෙත ඒ කෙල්ලට දෙන්නත් ඕනේ කියලා. දැන් ඉලූ එයාට හම්බුණ පාසලඹ අරන් අර මිනිහ ෆොටෝවල තිබෙන පාසලඹ එක්ක පරීක්ෂා කරලා බලනවා වගේම ඒ අනිත් පාසලඹ කියලා දැනගන්නවා. දැන් මදු කාමරයට ආවහම රීම කාමරයට ඇවිත් කතා කරලා යාළු වෙනවා. ඊට පස්සේ කොමල් තේ දෙකක් ගෙනත් එකක් රීම අරන් අනික මදුට දෙනවා. ඒ වගේම ඒකට අර බාබා දුන්න බෙහෙත් දාලා තියෙන්නේ. මදුට ඒකේ තිත්ත ගතියක් දැනුණත් එයා මෙයාලගේ සැලසුම් මොකවත් නොදැන ඒක බොනවා. ඊට පස්සේ මදු අරුන් එක්ක බේලගේ එන්ගේජ්මන්ට් පාටියට යනවා. එවලේ මදු නකුල්ගෙන් එයාගේ පස්සෙන් ආවට සමාව ගන්නවා. මේ අතරේ අරුන් මත්පැන් පානය කරලා වෙරි වෙලා ඉන්නේ. ඊට පස්සේ එයා මදුව වෙන තැනකට එක්ක ගිහින් එයාව සිප ගන්නවා වගේම ආදරය කරන්න ගන්නවා. එවලේ මදු කියනවා මෙතන මේවා එපා මාව අතාරින්න කියලා සැර කරනවා. මේකට අවුලෙන් එතනින් අරුන් යන්නේ. මේ හින්දා මදු ආයේ අරුන් ගාවට ගිහින් කියනවා මට එතන ඒව කරන එක අවුල් මගේ හිතට හරි නෑ කියලා. එතකොට අරුන් කියනවා මට එදා වුණ සිද්ධිය කවදාවත් අමතක කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම කියනවා එයා අතින් මාස 6කට කලින් වුණ වැරද්ද. ඒ අරුන් මදු එයාට එවපු ෆොටෝ එක එයාගේ යාළුවෙක්ට යවලා. ඒ වගේම අරුන් ඔහුට කියලා මේ මගේ කෙල්ල මම මදුව ලැබ් එකට අරන් යනවා ආදරය කරන්න කියලා. ඉතින් යාළුවා ඒක යාළුවගේ මුළු ගෲප් එකටම දාලා. ඉතින් ඒකෙන් තමයි මදුව දූෂණය කරපු කොල්ල තුන්දෙනා ඒක දැනගෙන එතනට ඇවිත් තියෙන්නේ. මේක දැනගන්න මදුට දැන් ගොඩක් දුකයි. දැන් මේ තරහෙන් කාමරයට එන මදුට ගෝනුස් එක්ක යනවා දැකලා ඌව මරන්න උත්සාහ කරනවා. ඒත් ගෝනුස් අයගේ කාමරේ තියෙන පෙට්ටගමට රිංගන්නේ. ඉතින් මදු පෙට්ටගමේ ඉබ්බත් කඩලා දාන්න හදනවා. දැන් මේ ප්‍රශ්න ඉවස ගන්න බැරුව මදු නිදාගෙන ඉද්දී එයා හීනයක් දකිනවා. ඒ පෙට්ටගම ඇතුලේ ඉඳන් ගෝනුස් එක්ක ඇවිත් එයාගේ ඇඳ ගාවට එනවා. ඉතින් එයා කෙලින් වෙලා බලද්දි ආත්මයක් එයාගේ ඇඟ උඩ.
මේක දැකලා බය වෙලා හැරෙන මදුගේ අර හිටපු ගෝනුස්ස කකුලේ කාලා. දැන් මාස 6කට කලින් පෙන්වන්නේ. ඉතින් ජීවා බාබාගේ රහස් කාමරයට යන දොර අලුත් වැඩයක් කරමින් ඉද්දී ජීවා හිමීට ගිහින් බලනවා බාබා ඒ කාමරේ මොකද කරන්නේ කියලා. ඉතින් බාබා දීපාගේ ආත්මය ගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. එවලේ බාබා දකිනවා මේක ජීවා බැලුවා කියලා. එවලේ බාබා උඩට ආවට පස්සේ ජීවා කියනවා මේ අවයවවලට මාකට් එකේ මිල කීයද දන්නවද කියලා. මොකද ජීවට මැරෙන කෙල්ලන්ගේ අවයව විකුණලා සල්ලි හොයන්න හිතිලා. ඒත් බාබාට ඒවට කැමැත්තක් නැහැ. එවලේ ජීවා බාබාත් එක්ක කතා කරලා ඔහුගෙන් අඳුරු මායා කර්ම ඉගෙන ගන්න අහනවා. බාබාත් ඔහුට ඒවා උගන්වන්න කැමති වෙනවා. ජීවා මේවා ඉගෙන ගන්න අහන්නේ හොස්ටල් එකේ කෙල්ලෝ නිසා. දැන් ජීවා ගෙදර ගියාම එයාගේ අම්මා ඉලූ ඔහුගෙන් අහනවා කොහෙද මේ තරම් දවස් හිටියේ මොකද කරන්නේ කියලා. එවල ජීවා කියනවා බබ්බන් එක්ක වැඩක් සෙට් වුණා එතන වැඩ කියලා. ඒ වගේම හොටෙල් එකක රූම් දෙනවා කියලා තමයි ඉලූට කියන්නේ. ඒ වගේම ඉලූ බයිනවා ඇයි පොලිසිය අස්සම් කරන්න ගියේ නැත්තේ කියලා. ඒ වගේම මේ දෙන්නා හොඳටම රණ්ඩු වෙනවා. මොකද ජීවට පොලිසිය අස්සම් කරන්න යන්න වෙලා තියෙන්නේ ජීවා කෙල්ලෙක් එක්ක රණ්ඩු වෙලා එයාගේ හැ විනාශ කරලා. ඒ හින්දා එයාගේ තාත්තා ජීවව මරන්න හදලා. මේ හින්දා ඉලූ ජීවගේ ආරක්ෂාවට ඔහුව හිරේට දාලා. මේකට ජීවත් තමන්ගේ අම්මා ඉලූ එක්ක තරහෙන් ඉන්නේ. දැන් වර්තමානයේ පෙන්වන්නේ. දැන් අරුන් මදුවට කෝල් ගත්තත් ආන්සර් කරන්නේ නැහැ. මේ හින්දා අරුන් මදුව හම්බෙන්න ඇවිත් ඒක අහනවා. ඒත් මදුව එයාව ගණන් ගන්නේ නැතුව ආයි මම් පස්සෙන් එන්න එපා කියලා යනවා. ඒ වගේම මදුව නකුල්ව හම්බෙලා එයාව දූෂණය කරපු අය අරුන් දැනගෙන ඉඳලා තියෙන්නේ කියනවා. එවල නකුල් ඇයව සංසවන්න උත්සාහ කරනවා වගේම කියනවා ඔයා ගොඩක් නිර්භීත ගෑනු ළමයෙක් කියලා. දැන් නිකීගේ අම්මයි නංගී ඇවිත් ග්‍රේසිටත් කතා කරලා නිකී හම්බෙනවා. ඊට පස්සේ නිකීව යාළගේ කාර් එකට අරන් ගිහින් කතා කරනවා. නිකී මෙහෙ හොස්ටල් එකට ඇවිත් තියෙන්නේ එයාගේ අම්මත් එක්ක තරහින් හින්දා. මොකද එයා ඊට කලින් බෝඩින් ඉස්කෝලේ එකේ ඉඳලා තියෙන්නේ. එහෙදි නිකී ගොත හින්දා විහිළුවට ලක් වෙලා වගේම හොඳටම එහෙ අයගෙන් ගුටි කන්න සිද්ධ වෙලා. මේ හින්දා එයා ගෙදර යන්න කැමති නෑ. ඒත් දැන් නිකීගේ අම්මයි නංගී දවල් කෑමට යන් කියලා එක්ක යනවා. එවල නිකීගේ නහයෙන් ලේනවා වගේම එයා කෑ ගහනවා මාව ආයේ එක්ක යන්න කියලා. මේ හින්දා ආයේ මෙයාලා හොස්ටල් එකට එනවා. මොකද නිකී ඇතුළු මේ 4 දෙනාට මේ හොස්ටල් එකේ ගේට්ටුවෙන් එළියට යන්න බෑ. දැන් ආයේ හොස්ටල් එකට ආවත් නිකීගේ අම්මයි නංගී එයාව එක්ක යන්න හදන්නේ. ඒත් නිකී මට යන්න බෑ කියලා එයාලට බැනලා නිකී එතනින් යනවා. දැන් මදු ඉන්නේ ශෝහිනීගේ ගෙදර. එවල එයා දකිනවා එයා පිටිපස්සේ අවතාරයක් ඉන්නවා වගේ. මේකට මදු හොඳටම බය වෙනවා. ඊට පස්සේ නකුල් වොයිස් මැසේජ් එකක් එවලා මදුට අපි පබ් එකට යනවා හොඳට විනෝද වෙන්න පුළුවන් අපිට ඔයත් එන්න කියලා. මේ වෙලාවේ මදුගේ ගෝනුස්ස කාපු කකුල හොඳටම වැඩි වෙලා. දැන් ශෝහිනීගේ ගෙදර ඉන්න පූසා කෑ ගහනකොට මදුගේ හැසිරීම හොඳටම වෙනස් වෙලා පූසට ගහන්න හදන්නේ. එවල එක කියාර දකින හින්දා ඒක ෂේප් වෙනවා. දැන් ඉලු බබ්බන්ගේ කඩේට ගිහින් දීපගේ කකුලේ තිබුණ පාසලඹ පෙන්නලා මේක මිනිහක තිබුණේ කොහොමද එතනට ගියේ අහනවා. ඒ වගේම තර්ජනය කරනවා ගුරයි ගෝලයයි දෙන්නම හිරේට දානවා කියලා. එවල බබ්බන් කියනවා මන්නේ මේ ගෝලයා ජීව තමයි ගෝලයා කෙල්ලගේ මිනිහ තිබුණ හැමදේම ජීව ගලව ගත්තා. ඌ තනිකරම තිරසනෙක් ජීව තමයි කෙල්ලව දොස්තර ගාවට ගෙනිච්චේ හිරේට ගියත් තනියෙන් නම් යන්නේ නැහැ කියලා. දැන් බාබා ලානට කතා කරලා දැනගන්නවා බෙහෙත් ඒකට දාලා මදුට දුන්නා කියලා. ඊට පස්සේ මදු ලෑස්ති වෙලා පාටියට යද්දි කොල්ලෙක් මදුගේ පපුවෙන් අල්ලනවා. එවල මදු ගම්මිරිස් ස්ප්‍රේ එක ගහලා ගඩොලකින් ඔහුට හොඳටම ගහනවා. මදුගේ හැසිරීමත් දැන් හොඳටම වෙනස් වෙලා තියෙන්නේ. මේක මදු පස්සෙන් එන බාබත් දකිනවා. දැන් මදු නකුල් සහ බේලා ඉන්න පබ් එකට යනවා. ඒත් ඒකට බේලා ඒ තරම් කැමති නෑ. මේ වෙලාවේ මදු නකුල්ට කියනවා මං ආවට බේලා ඒ තරම් කැමැත්තක් නෑ වගේ මට ගොඩක් තනිකමක් දැනෙනවා කියලා. එවල නකුල් එහෙම හිතන්න එපා කියලා මදුව සනසවනකොට මදු නකුල්ගේ තොල් සිප ගන්නවා. එවල බේලා එනවා දැකලා මදු එතනින් යනවා. ඒ වගේම එවල නකුල් අයියේ කියාගෙන නකුල්ගේ යාළුවෝ දෙන්නෙක් එනවා. ඒ හඬ මදුට හුරු පුරුදුයි වගේ දැනිලා මදු හැරිලා බලලා එතනින් යනවා. හැබැයි එයා කලබල වෙලා තමයි එතනින් යන්නේ. මොකද ඒ තමයි මදුව දූෂණය කරපු අනිත් දෙන්න. දැන් බල්ලා කියන මනුස්සයා බාබව හම්බෙන්න ඇවිත් කියනවා තමුසේ මට පෙව්ව ජරාව බීවට මට කිසිම වැඩක් උනේ නෑ මගේ ගෑනිත් ගියා කියලා. එවලේ බාබා කියනවා ඔයාගේ අයියා මන්ත්‍රී වුණ හින්දානේ ඔයා මංගාවට ආවේ කියලා. එතකොට බල්ලා කියනවා ඌ වෙනුවෙන් තමුසේ ගොඩක් දේවල් කරානේ තමුසේ ගෑනුන්වත් බිලි දුන්නානේ මං වෙනුවෙනුත් එහෙම දෙයක් කරපන් නැත්තම් මේ නාඩගම හෙටින් ඉවරයි කියලා. ඒ හින්දා බාබා හරියනම් ඔයාටත් බිල්ලක් දෙන්නම් කියලා බාබා බල්ලව එයාගේ රහස් කාමරයට එක්ක යනවා. එවල ඒකේ තියෙන මිනිහක් දකින බල්ලා බය වෙලා මට මේවා ඕනේ නැහැ කියලා යන්න හදන්නේ. එවලේ බාබා බල්ලා කියන මනුස්සයාට සිහි නැති වෙන්න බේතක් ගහලා ඔහුව කපලා මරලා දානවා. දැන් මදු හීනයක් දැකලා බය වෙලා ඇහැරෙන හින්දා එයා යාගේ බෙහෙත් බොනවා. එවලේ ආයෙත් එයාගේ කාමරේ ආත්මයක් ඉන්නවා දැකලා බය වෙලා හොඳට මාඬනවා.
එවලේ ලාන වගේම රීම ඇවිත් මොකද වුණේ අහනවා. ඊට පස්සේ කෝමල් වගේම නිකිත් මදුගේ කාමරයට එනවා. එවලේ මදු එයාලගෙන් අහනවා මේ කාමරේ මොනවා හරි තියෙනව නේද කියලා. එතකොට රීම කියනවා එහෙම මුකුත් නැහැ අපේ හිතේ තිබුණ මනස්ගතේව කියලා. ඒ වගේ මෙයාලා කියනවා අපිත් එක්ක හිටිය අනු මේ කාමරේ හිටියේ අපේත් පඩි වැඩි වුණාම මෙහෙන් යන්න හිටියේ. එවලේ අනුගේ ආදර සම්බන්ධතාවය නැති වුණා. ඒකින්ද අනුට ડિප්‍රෙෂන් ඇදිලා හොස්ටල් එකෙන් ගියා. ඊට පස්සේ ටික දවසකින් අපිට ආරංචි වුණා එයා රියානතුරකින් මැරුණා කියලා. හැබැයි නිකී කියනවා ඔයාට මෙහෙ ඉන්න ඕන නැත්තම් ඔයා යන්න කියලා. ඒත් අනිත් තුන් දෙනා ඒකට අකමැති. මොකද මදුව බාබට බිල්ලට දීලා මෙයාලා ගැලවෙන්න බලන්නේ. එවලේ ලානා කැන්ටිමේ කෙනෙක්ට කියලා සුප් එකක් ගෙන්නව ගන්නවා මදුගේ කාමරේට. ඒ වෙලාවේ මදු අනිත් අයට කියනවා එයා දූෂණය වුණ එක වගේම ඒකට නකුල්ව සැකයි කියලා. ඉතින් මේ හින්දා අනිත් අය මදුව සනසවද්දී ලානා සුප් එකට බාබාගේ බෙහෙත් දාලා මදුට බොන්න දෙනවා. මේ මොකුත්ම දන්නේ නැතුව මදු සුප් එක බොනවා. දැන් මෙයාලා ගියාම එකපාරම මදුගේ කාමරෙන් දොරට ගහන සද්දයක් ඇහෙනවා. ඉතින් මදුගේ කාමරේ ගාව ඉන්න යාළුවෝ මොකද වෙන්නේ කියලා බලද්දී මදු දොර අරගෙන ඇවිත් ඇයි ඔයාලා මගේ දොරට ගහන්නේ අහනවා. එවලේ ලානා කියනවා ඒක ඇහෙන්නේ ඔයාගේ කාමරෙන් කියලා. එවලේ මදු දොර ගාව ඉඳන් යාළුවට බයිනකොට කාමරය ඇතුලේ ඉන්න ආත්මය දකින්නවා වගේම ඌ මදුට ගහලා කාමරයට ඇදගෙන යනවා. ඒ වගේම මදු කෑ ගහනවා විතරයි එළියට ඇහෙන්නේ. මේක බාබත් හොස්ටල් එක ගාවට ඇවිත් බලාගෙන ඉන්නේ. ඉතින් අපි අද ඔයාලට මේ කොටසින් ගෙනාවේ කොටස් 8කින් යුක්ත ටීවී සීරීස් එකේ කොටස් 4ක් පමණයි. ඊළඟ කොටසෙන් අපි අවසාන කොටස් 4ත් අරගෙන එනවා. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේත් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ කොටසින් හම්බෙනකන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.